වෙහෙස මහන්සියක් නැතිව ජීවිතේ අපිට දේවල් ලැබෙනවා නම් අපි හරි කැමති ඒ දේවල් අයිති කරගන්න. අද උන්වහන්සේ මතක් කරන පණිවිඩය තමයි මේ අපේ ජීවිතය තුළ අපි විඩාවටපත් වෙලාද අපේ ජීවිතය තුළ සමහර දේවල් තුළ අපි ජීවිතය අතහැරලාද උන්වහන්සේ ළඟට එන්න නතර වෙන්නට කියලා අද ආරාධනා කරනවා. එහින්දා අපි ගොඩාක් වෙලාවට කල්පනා කරන්නේ මගේ ජීවිතේ මට වෙහෙස මහන්සි මගේ දේවල් කරන්නට ගිහිල්ලා කියලා. එනිසා අද යාඥා කරමු විශේෂාකාරයෙන් මේ ලස්සන දිනය පුරාවටම බොහෝ දෙනෙක් ඉන්නවා ජීවිතයේ යහපත් දේවල් කරනවා අනෙක් අය වෙනුවෙන්. සමහර වෙලාවට අපේ පවුලෙම අම්මා තාත්තා වෙන්නට පුළුවන්. අපේ ජීවිතයට සම්බන්ධ වැඩිහිටියෝ වෙන්නට පුළුවන්. එනිසා මේ ලස්සන දිනේදී අපි යාඥා කරමු වෙහෙස මහන්සියෙන් ජීවිකාව උපයන වෙහෙස මහන්සියේ මේ සමාජය සඳහා යහපත කරන හැම කෙනෙක්ටම ජේසු ළඟ ඒ සහනය සුවය අත්දකින්නට ලැබෙන්නට කියලා.